මම හිතනවා මේ වීඩියෝ එක කොරියාවේ ඉන්න ඔයාලට වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා. ඒ කියන්නේ මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ කොරියාවේදී ඔයා වාහන පදිනකොට ඇක්සිඩන්ට් එකක් වුණොත් කොරියාවේදී මොන වගේ පියවරද ඔයා මුලින්ම අනුගමනය කරන්න ඕනේ කියලා තමයි මම මුලින්ම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් කොරියාවේදී ඔයාලා හිතන්නේ නැති වෙලාවක වාහන පදින ඔයාලා සාගෝ එකක් කියන එක ඔයා නොහිතපු මොහොතක වෙන දෙයක් නේ. එතකොට ඒ වගේ අවස්ථාවකදී ඔයා මොන වගේ පියවරද අනුගමනය කරන්න ඕනි කියලා ඔයාගේ ඔළුවේ ගොඩක් දුරට තියෙන්න ඕන දෙයක්, මතකේ තියාගන්න ඕන දෙයක් මොනවද මම මේ අවස්ථාවේදී කරන්නේ, මම මොනවද අනුගමනය කරන්න ඕන පියවර කියලා ගොඩක් හොඳින් ඔයා මේක වටහා ගන්න ඕනේ. ඒක නිසාම තමයි මම මේ කොරියාවේ ඉන්න අයට මේ වීඩියෝ එක කරන්න ප්‍රධානම හේතුව. මොකද කොරියාවේදී ඔයා මොකක් හරි කොරියාවේ තියෙන සේල් එකකින් වාහනයක් ගත්තයින් පස්සේ ගොඩක් දුරට මේ සේල් වල ඉන්න අපේ ලංකාවේ අය වුණත් කරන්නේ ගොඩක් වාට අඩුවට වාහනයක් කරන් දෙනවා. ඊට පස්සේ පෝහම් එක දාලා දෙනවා. ඊට පස්සේ එයාලා මොකක් හරි දෙයක් වුණන් පස්සේ ඒ පෝහම් එක සම්බන්ධව වගකීමක් අරගෙන ඒ දේවල් කරලා දුන්නට මේ සාගෝ එකක් වුණාන් පස්සේ මොනවද ගන්න ඕන පියවර, මේකදී අපි කරන්න ඕන මොනවද කියලා පැහැදිලිව හරියට කියලා දෙන්නේ නැහැ. ඒක නිසාම තමයි මම මේ වීඩියෝ එක කරන්න ප්‍රධානම හේතුව. ඔයා සාගෝ එකක් වුණාන් පස්සේ මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයාගේ වාහනේ පිසන් එකක් තියෙනවා. හාසර් ලයිට් කියලා කියනවා ඉංග්‍රීසි වලින්. මේ පිසන් බටන් එක ඔබලා ඔයා සාගෝ එක වුණ තැනම පොඩ්ඩක් කජන් ගොරි එකට කරලා වාහනේ පොඩ්ඩක් නවත්තලා වාහනේ නවත්තන එක තමයි ප්‍රධානම දේ කරන්න ඕන දේ. ඇක්සිඩන්ට් එක වුණ තැන ඉඳලා ගොඩක් දුර ගිහිල්ලා වාහනේ නවත්තන්නත් එපා. පොඩ්ඩක් එහාට කරලා හාසර් ලයිට් ඔන් කරලා තියන්න. මොකද එතකොට එහා පැත්තෙන් එන වාහන වලට ඉඩ තියන්න ඕන අපි වාහන ගමන් කරන්න. එතකොට යාලා දන්නවා පිසම් බටන් එක ඔබලා තිබ්බාම ඇක්සිඩන්ට් එකක් වෙලා වාහන දෙක දෙපැත්තට තියෙනකොට ගොඩක් අය දන්නවා ඇක්සිඩන්ට් එකක් වෙලා කියලා. ඉතින් පිසම් බටන් එක කියන්නේ මේ හාසර් ලයිට් එක කියන්නේ මෙන්න මේකට. මේක එකපාරක් ඔබපුවාම මෙන්න මේ විදියට සිග්නල් එකක් ඔයාලට පේන තියෙනවා වාහනේ. හාසර් ලයිට් එක ඔන් කරපුවාම මෙන්න මේ විදියට ඔයාගේ සිග්නල් එක එළියේ ඉන්න අයට පේනවා. එතකොට එළියෙන් ඔයාලගේ ඇක්සිඩන්ට් එක වුණ තැනම මේ විදියට සිග්නල් එකක් දීපුවාම එළියෙන් යන වාහන දන්නවා ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙන මොකක් හරි ප්‍රශ්නයක් නිසා තමයි මේ වාහන දෙක මෙහෙම නවත්තලා තියෙන්නේ කියලා ඒ අය දන්නවා. ඉතින් මේ වගේ ඔයාගේ වාහනේ කොරියාවේ තවත් වාහනයක ගැටුණාම ඔයා කරන්න ඕනේ ඔයාගේ පොම් මේසා එකට කතා කරලා ඔයා ඉන්න තැන ඒ වගේම සිද්ධිය කියලා දැනුවත් කරන එක. ඉතින් ඔයාට මේක වැදගත් විදිහට කියනවා නම් ඔයාට මෙහෙම කියන්න පුළුවන්. පොම් මේසා එකට කතා කරලා 사고가 발생했습니다. 잘은 도대가 출동했습니다. 인명 피해는 없습니다 කියලා ඔයාට මේක පොම් මේසා එකට කතා කරලා කියන්න පුළුවන්. ඒ කියන්නේ වාහන දෙකක් ගැටිලා අනතුරක් වුණා, කිසිම ජීවිත හානියක් නැහැ කියලා තමයි ඒකෙන් කියන්නේ. ඉතින් මෙහෙම කිව්වන් පස්සේ ඔයාගේ පොම් මේසා එකෙන් ඔයාට කියනවා 지금 있는 장소는 위치는 어디예요 කියලා අහනවා ඔයාගේ පොම් මේසා එකෙන්. එතකොට ඔයාට 사진을 보내드리겠습니다 කියලා ඔයාට කෝල් එක කට් කරලා ඔයාට මුලින්ම කියන්න පුළුවන් කොයිම අවස්ථාවකදීවත් ඔයාගේ වාහනේ ගැටිච්ච කෙනාගේ හරි ඔයාගේ වාහනේ වැදිච්ච කෙනාට චේසොන්හම්මිදා චල්මුත්තෙස්සෝ කියන වචන නම් කටවරද්දගෙන කතා කරන්න එපා. එහෙම වුණොත් එහෙම ඔයාගේ පිටට වරද වැඩියෙන් වැටෙන්න ඉඩ තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඒ නිසා ඔයා කියන්න ඕනේ මනි නොල්ලසොච්චෝ කොහොම්රෝ චොරි හප්සිදා. එහෙම කියන්න පුළුවන්. ඒක වැදගත් විදිහට කියන විදිහක් කොරියාවේ. එහෙම කිව්වන් පස්සේ ඔයාට කිසිම ව්‍යවස්ථාවකවත් වරදක් ඔයාගේ පිටට වැටෙන්නේ නැහැ. ඉතින් ඒ කෙනාට එහෙම කියලා ඔයාට පුළුවන් ඒ කෙනාගෙන් එයාගේ පොහොම් මේසා එකේ ඉරම් එකයි, එයාගේ නමයි, ඒ වගේම එයාගේ ෆෝන් නම්බර් එකයි ඉල්ලගෙන ඔයාගේ පොහොම් මේසා එකට එයාගේ විස්තර ටික යවන එක. ඒක ගොඩාක් වැදගත් දෙයක්. කොරියාවේ අනතුරක් වුණාම ඔයා කරන්න ඕන. කොරියන් කෙනා ඔයාගේ ප්‍රශ්නේ විසඳලා අනිත් ඔයාගේ වාහනේ ගැටිච්ච අනිත් කෙනාගේ පොහොම් මේසා එකට මුලින්ම එන තත්ත්වයට වැඩ තියන්න නැතුව ඔයාට පුළුවන් ගොඩක් ඉක්මන් වෙලා ඔයාගේ පොහොම් මේසා එකට කතා කරලා ඔයාගේ පොහොම් මේසා එකෙන් ඉක්මනින්ම ඔයාගේ කෙනාව ඔයාගේ නියෝජිතයව ගෙන්න ගන්න. ඒක ඔයා පුළුවන් තරම් ඉක්මනින් කරගන්න ඕනේ. සාගෝ එකක් වුණාම අනතුරක් වුණාම ඒක ගොඩක්ම වැදගත් දෙයක්. ඒ නිසා දැන් මේ පොහොම් මේසා එකෙන් ආවන් පස්සේ
මේකේ ගාසිල් පියුල් එක බලනවා. ඒ කියන්නේ වරද බෙදා ගන්න ප්‍රතිශතය. දැන් ඔයාගේ අතින් වරද්ද වුණා නම් ඔයා වාහනේ ගිහිල්ලා අනිත් කෙනාගේ වැද්දුවා නම් ඔයාට කොහොමත් ප්‍රතිශතය වැඩියෙන් තමයි එන්නේ. ඒත් මේක බෙදා ගන්න ප්‍රතිශතයක් තියෙනවානේ. එයා සමහර විට එකපාරම ඔයා වාහනේ ඉස්සරහට දානකොට එයාගේ වාහනේ ගැටෙන වෙන්න පුළුවන්. එයා බ්‍රේක් කරන පාරට. එතකොට දැන් මේක කියන්න ඕන විදිහක් තියෙනවා. ඔයා මේ මොකක් හරි මෙහෙම ඇක්සිඩන්ට් එකක් වුණාම ඔයා සංඥාව අනුගමනය කරමින් ඉස්සරහට යනකොට වෙන්න පුළුවන්. ඒ කියන්නේ කලර් ලයිට් බලලා ඔයා ඉස්සරහට යනකොට වාහනේ ගැටුණා වෙන්න පුළුවන්. ඉතින් මේක වැදගත් විදිහට කියනවා නම් ටොනන් සින්නෝරල් ජිගෝ ජිග්ජුන්ජුන් එස්සමිදා සන්දේපංචාර යෝතරස්සමිදා චුල්දොන් තෙස්සමිදා චුල්දොන් හෙස්සමිදා කියලා කියන්න පුළුවන්. ඉතින් මෙච්චර දුරට ඔයාට පැහැදිලි කරන්න ඕනේ. ඔයා අර විස්තර ටික කියලා පොහොම මේසායකට දැනුවත් කරායින් පස්සේ පොහොම මේසායකින් ඇවිල්ලා මොකද්ද උනේ කියලා බලනවා. ඔයාගේ පොහොම මේසායකින් ඉස්සරවම ආපුවාම කරන්නේ ටැග් බොක්ස් එක බලනවා. ඒක බලලා ඉවරලා හේද වැඩියෙන් වැදිලා තියෙන්නේ නිරීක්ෂණය කළා පොහොම මේසායකින් තමයි ලොකු අනතුරක් නම් ඔයා ඉල්ලිල්කු කතා කරලා කූගප්චා එක කතා කරගන්න ඕනේ. එහෙම කරලා අනතුර සම්බන්ධව කියන්නේ තුවාලකරුවන් ඉන්නවා නම් ලොකු අනතුරක් නම් අනිවාර්යෙන් ඉල්ලිල්කු කතා කරන්න ඕනේ. ඒ වගේම පොලිසියට 112 ගහලා පොලිසියට කතා කරන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් ඔයාලට ලොකුවට කරගන්න තේරෙන්නේ නැත්නම් ඒ වගේ දෙයක් නම් අනිත් පැත්තේ කෙනා කරනකම් බලන් හිටියත් ප්‍රශ්නයක් නැහැ. නමුත් පොඩි ඩැමේජ් එකක් නම් කියන්නේ පොඩි සීඩීමක් වගේ දෙයකින් වගේ වාහනේ ගැටිලා තියෙනවා නම් අර විදිහට කරන්න ඕනේ. මොකද වරද බෙදා ගන්න ප්‍රතිශතය ඔයාට වැඩියෙන් එන්න පුළුවන්. ඔයා මේක ඉක්මන් කරගත්තේ නැත්නම්. ඒ කියන්නේ ඔයාගේ වරද නැතුව සමහරට අනිත් කෙනාගේ වරද තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී ඔයා ටිකක් ඉක්මන් වෙන්න ඕනේ. ඔයාගේ පොහොම මේසායකට කතා කරලා නියෝජිතයෙක් ගෙන්න ගන්න වැඩේට. පළවෙනිටම කරන්න ඕනේ ඉතින් හාසල් ලයිට් ඔන් කරලා වාහනේ පැත්තකට කරලා නවත්තන්න ඕනේ. මොකද වාහනේ ඔයා ගොඩාක් දුර ගිහිල්ලා නවත්තන්න එපා. ඇක්සිඩන්ට් එක වුණ තැන ඉඳලා 70ක් විතර දුර ගිහිල්ලා වාහනේ නවත්තන්න එපා. ඒක ගොඩක් ඔයාගේ පැත්තට වරද පැටවෙන විදිහක්. ඒ නිසා අනතුර වුණ තැනම පොඩ්ඩක් එහාට කරලා අනිත් වාහන වලට යන්න ඉඩ තියලා මන් තීරුවේ පැත්තකට කරලා වාහනේ නවත්තන්න. මොකද ඇක්සිඩන්ට් එකේ රූට් එක හොඳට බලා ගන්න පුළුවන් තැනක. ඒ කියන්නේ ඒ ගොඩක් ඔයා අනතුරු වුණ තැන බෝඩ් ගහලා තියෙන්න පුළුවන්. පාරේ නම, හතරමං හන්දියක් නම් සගොරියේ නම, මේ වගේ දේවල් ෆොටෝස් වලට ගන්න. අරගෙන ඉවරලා වීච් එක ඉල්ලනවනේ ඔයාගේ පොහොම මේසායකේ. ඒ වීච් එක ඉල්ලනකොට ඔයාට පුළුවන් මේ රෝඩ් සිටුේෂන් එක ඒරියා එක ෆොටෝ වලට අරගෙන යවන්න. එතකොට දැන් ඔයාගේ පොහොම මේසායකින් ඉල්ලන එක ප්‍රධානම දේ තමයි අනිත් ඔයාගේ වාහනේ ගැටිච්ච කෙනා වෙන්න පුළුවන්. ඔයාගේ අතින් වාහනේ ගැටිච්ච කෙනාගේ වෙන්න පුළුවන්. ඒ කෙනාගේ පොහොම මේසායකේ ඕනේ. ඒ වගේම එයාගේ නම, එයාගේ ෆෝන් නම්බර් එක. ඉතින් කියන්න පුළුවන් ඔක්සි පොහොම මේසාගෝ ඉරමගෝ චොන්නපොන්න චොම් අල්ලජුසි නායෝ කියලා ඔයාට අහන්න පුළුවන්. එහෙම ආවන් පස්සේ එයා ඔයාට ඒ විස්තර ටික දෙවි. කොයිම අවස්ථාවකවත් සයිලන්ට් වෙලා බය වෙලා පැත්තකට වෙලා ඉන්න එපා. මේ වගේ අවස්ථාවකදී ටිකක් බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. ඔයා ටිකක් කපටි වෙන්නත් ඕනේ. මේ ගාසිල් පියුල් එක බලනවා. ඒ කියන්නේ වරද බෙදා ගන්න ප්‍රතිශතය. ඒ කියන්නේ ඔයාගේ වාහනේ ගැටිච්ච කෙනයි අනිත් පැත්තේ වාහනේ ගැටිච්ච කෙනාගේ අතර වරද බෙදා ගන්න ප්‍රතිශතය තමයි බලන්නේ. ඒ වරද බෙදා ගන්න ප්‍රතිශතය අනිවාර්යෙන් බලනවා මේ කොරියාවේ ඇක්සිඩන්ට් එකක් වුණාන් පස්සේ. ඉතින් කොයිම අවස්ථාවකවත් ඔයා චල්මෝත්තිස්සයෝ මියන් හම්නිදා කියන වචනය කියන්න එපා. මේ එහෙම කිව්වොත් ඔයා කටවරද්දගෙන ඔයාගේ පිටට තමයි අනිවාර්යෙන් වරද්ද වැටෙන්නේ. ඒ නිසා ඒ ටික අනිවාර්යෙන් මතක තියාගන්න. සාව එකක් වුණාන් පස්සේ ඔයාගේ වාහනේ ගත්ත සේල් එකේ ලංකාවේ නියෝජිතයාට කතා කරලා මේ විස්තරේ කියලා එයා පොහොම මේසාට කතා කරලා එයා නියෝජිතයෙක් එවනකම් බලන් හිටියොත් මේක ටිකක් වෙලා යන වැඩක්. ඒ නිසා පළවෙනිටම කරන්න ඕනේ ඔයා කොරියන් ටිකක් දන්නවා නම් ඔයාගේ පොහොම මේසායක තියෙනවා නම් DB වෙන්න පුළුවන්, KB වෙන්න පුළුවන්, Samsung වෙන්න පුළුවන්. ඒ ඔයාගේ පොහොම මේසායකේ ඔයා පොහොම එක දාලා තියෙන නම්බරයට කතා කරලා කියවුවන් පස්සේ සාගෝගා පල්සෙන් එස්සමිදා චාරයන් තුදේක චුල්දොන් එස්සමිදා ඉන්මියොන් පියේනන් ඔප්සමිදා. ඒ කියන්නේ වාහන දෙකක් ගැටුණා, ජීවිත හානියක් කිසිම නැහැ කියලා තමයි ඒකෙන් කියන්නේ. ඒ විදිහට ඔයාට කියලා ඔයාගේ පොහොම මේසායකෙන් ඇහුවන් පස්සේ 지금 있는 장소하고 위치는 어디예요 කියලා ඔයාට පුළුවන් 이거제가 사진으로 보내드리겠습니다 කියලා කියන්න පුළුවන්. ඒකල්ලා ඔයාට තියෙන්නේ කෙලින්ම ඔයාගේ ඇක්සිඩන්ට් එක වුණ තැන අනිත් පැත්තේ වාහනේ ඔයාගේ පොහොම මේසායකෙන් ඔයාගේ විස්තර ටික දන්නවනේ. ඉතින් ඔයා අනිත් පැත්තේ කෙනාගේ පොහොම මේසායකේ ඉරම්, ඒ කියන්නේ නම, පොහොම මේසායකේ නමයි
එයාගේ නමයි එයාගේ ෆෝන් නම්බර් එකයි ඊටම වැදගත්. එයාගෙන් ඉල්ල ගන්න ඕනේ. ඉතින් ඔයාගෙන් ගිය මුලින්ම කියන්න පුළුවන් එයාට මනිනොල්ලා සජ්ජෝ පොහොමරෝ චොම්රි හප්සිදා එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ පොඩක් ටිකක් සුණා නේද? අපි මේක පොහොම් එකෙන් රක්ෂණයෙන් ඉන්ෂුරන්ස් එකෙන් විසඳගමු කියලා තමයි කියන්නේ. ඉතින් ඔයා ඒ කිව්වන් පස්සේ ඔයා පොහොම් මේසයකට කතා කරලා ඒ විස්තර ටික දීලා එයා ඒ විස්තර ටික දුන්නාන් පස්සේ එයා ඔයාගේ පොහොම් මේසය එකෙන් ඉක්මනට එනකම් බලාගෙන ඉන්න ඕනේ. අනිත් කෙනාගේ එන්න පුළුවන්. එයාගේ ආවොත් එයාගේ නියෝජිතයා ඔයාගේ විස්තර ටික අරගෙන දීපුවන් පස්සේ එයා ඔයාගෙන් විස්තර ටික අහනවා. ඔයත් එයාට එයාගෙන් විස්තර ටික ඉල්ල ගන්න ඕනේ. ඒ දෙපැත්තට ඒ දෙක සම්බන්ධතාවයේ මත තමයි එයාගේ පොහොම් මේසය එකයි ඔයාගේ පොහොම් මේසය එකයි ඉක්මනින් එන්නේ. ඉතින් එයාගේ පොහොම් මේසය එකේ ඉක්මනින් ආවොත් එහෙම එයා ඒ විස්තර ටික දීලා ඔයාගේ කැල්කියුලේෂන් එක කරගන්නවා කාටද වැඩිම ක්ලේම් එක තියෙන්නේ කවුද මේකේ වැඩිපුර වැරද්ද කරලා තියෙන්නේ කියලා එයා බලන්න පුළුවන් ඉඩකඩ වැඩි ඒ වගේ අවස්ථාවක. ඒ නිසා ඔයා පුළුවන් තරම් ඉක්මන් වෙන්න ඕනේ. ඒ නිසා දෙපැත්තටම තොරතුරු ටික හෝමාරු කරගන්න ගමන් ඔයා ටිකක් බලන්න ඕනේ ඔයාගේ පොහොම් මේසයකින් ඉක්මනට ගෙන්න ගන්න ඔයාගේ නියෝජිතයා. ඉතින් මේ දෙක ඊටාම වැදගත්. ඉතින් ඒ වගේම තමයි ඒ ඇවිල්ලා ඔයාට තියෙන පොහොම් මේසයකින් ආපුවම ඔයාට සයින් එකක් දාන්න විතරයි තියෙන්නේ ක්ලේම් එක කාටද වැඩියෙන් තියෙන්නේ කියලා බලලා. ඉතින් ඔයාලා පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕනේ කොරියාවේදී සාවෝ එකක් නොවෙන්න වැඩ බලා ගන්න. ගොඩාක් දුරට ඔයා ගමනක් යනකොට ඉක්මන් දුර යන්න තියෙන ගමනක් නම් ඉක්මනට යන්න හිතාගෙන පරක් වෙලා යන්න එපා. ටිකක් කලින් ඉඳලම නෙවිය ගහලා බලලා සූදානම් වෙලා ගමනක් යනකොට පිටත් වෙන්න. ඒ වගේම තමයි කොයිම අවස්ථාවකවත් සිග්නල් එක නොදී මන්තිරු මාරු කරන්න එපා. කොරියාවේ එක නීතියක් මන්තිරු මාරු කරනකොට අනිවාර්යෙන් සිග්නල් එක දාන්නම ඕනේ. ඕවර්ටේක් කරනකොට වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකද ඒක කොරියාවේ රථවාහන ආඥා පනතේ තියෙන ප්‍රධානම දෙයක්. ඒවා දාන්න නැතුව එකපාරට ඕවර්ටේක් කරන්න යන්නවත් මන්තිරු මාරු කරන්නවත් යන්න එපා. එහෙම වුණොත් එහෙම සාගෝ එකක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම මාර්ග සංඥා කියන ඒවා පිළිපදින්න එකපාරට කියන වමට දාන්න තියෙන ඒවා දකුණට දාන්න තියෙන ඒවා සමහර තැන්වලදී වමට දාන්න බෑ කියලා බෝඩ් ගහලා තියෙන ඒවා හොඳට කියවලා මේ රථවාහන නීතිය පිළිපදින්න. ඉතින් මමත් මෙහෙම කතා කරාටත් මටත් වරදින අවස්ථා තියෙනවා. මමත් නොදන්න දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. මමත් දේවල් ගොඩක් වාහන පදිද්දි ඉගෙන ගන්නවා. ඉතින් කොරියාවට ඇවිල්ලා වාහන පදිනකොට කොරියාවේ රථවාහන සංඥා කියන ඒවා වෙනස්. මාර්ග සංඥා ආලෝක සංඥා කියන ඒවා කොරියාවේ තිබ්බට ලංකාවේ මේවා ගොඩක් අඩුයිනේ. කොළඹ ආලෝක සංඥා තියෙනවා. මාර්ග සංඥා කියන ඒවා ගොඩක් බෝඩ් ගහලා තිබ්බට කොළඹ ඉන්න කට්ටිය වාහන පදින කට්ටිය මේවා දන්නවා. නමුත් කොරියාව වගේ රටකට ආවන් පස්සේ මේ ගොඩක් මේ මාර්ග සංඥා මත තමයි මේ වාහන පැදීම කියන එක කරන්නේ. සහ මේවා ගැන ඔයාලා දැනුවත් භාවයක් තියෙන්න ඕනේ. ඔයා ලංකාවේ අවුරුදු 10 15 20 වාහන පැදලා එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔයා කොරියාවට ආවන් පස්සේ චෝබෝ උන්ජෝ. ඒ කියන්නේ නුපුහුණු රියදුරේ. ඒ ආවන් පස්සේ ඔයා ටිකක් පුරුදු වෙන්න ඕනේ කොරියාවේ වාහන පදින්න මේ මාර්ග සංඥා ගැන ඒවා ඉගෙන ගන්න ඕනේ. මොකද මම ලංකාවේ මට ලයිසන් නැහැ. මම වාහන පැදලා නැහැ. මම කොරියාවේ ලයිසන් එක ගත්තේ හග්ගොන් එකට ගිහිල්ලා එක්සෑම් කරලා. ඒ නිසා මට මේක ගැන පැහැදිලි කරන්න යම් අවබෝධයක් තියෙනවා. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න ප්‍රධානම හේතුව මේ නොදන්න අයගේ අවබෝධය වෙනුවෙන්. ඉතින් මං හිතනවා ඔයා මේකෙන් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා.